අපේ තාත්තලා වැඩ ඇරිලා ආපු ගමම්ම තේ එකක් හදන්න කියනවා මිසක් කල් අම්මගෙන් කවදාවත් මහන්සිද කියලා අහලා තියෙනවා. පුරුදු වෙන්න ජීවිතේ අගය කරන්න. පුරුදු වෙන්න අනේකගේ හොඳ කියන්න. කවදාවත් අපේ අම්මලා අහනවද තාත්තලා වැඩ ඇරිලා ආපුවම මහන්සිද කියලා. වෙනතුනි හරි ආදරෙන් ඉන්න පුරුදු වෙන්න. ආදරෙන් ඉන්න පුරුදු වෙනකොට පුළුවන් වෙනවා අපේ සතුට පවත්වා ගන්න. සතුට පවත්වා ගන්නකොට පුළුවන් වෙනවා පින්නතුනේ gedara සියලු දෙනාටම පිං දහම් සිද්ධ කරගන්න. හදයන් පුණාතීති පුඤ්ඤං. හිතවල සතුට තියෙනකොට පිංගතේ වැඩි වෙනවා. ඒ නිසා හරි කරුණාවෙන් දේශනා කරන මේ ධර්ම දේශනා නිරන්තරයෙන් ශ්‍රවණය කරන ගමන් අහලා සාදු කියනවට වඩා වටිනවා පින්නතුනි අහලා ඒ විදිහට දැන අඳුනගෙන ජීවත් වෙන එක.